එදා මගේ හොඳම යාළුවෙක්ගේ උපන්දින සාදයක් තිබුණා. කළුතර අගලවත්ත පෙට්ටි. මම එහෙ ගියේ කළු පාට ඇඟටම ඇලුණු ලස්සන බොඩිකොන් ඇඳුමකින් සැරසිලා. ඒ ඇඳුමට මගේ රූපේ හරිව කැපී පෙනුණා. අපි සාදේදී සින්දු කිව්වා, නැටුවා, හොඳට විනෝද වුණා. වෙලාව ගෙවෙනව දැනුනේ නැහැ. සාදේ ඉවර වෙද්දී පාන්දර 2:10 විතර වෙලා. මගේ යාළුවෝ මාව ගෙදරට ඇරලවන්න හැදුවත් මගේ තියෙන නිදහස්කාමී ගතිය නිසා මම ඒක ප්‍රතික්ෂේප කළා. මම පාරට ආවේ ටැක්සියක් බුක් කරගන්න හිතාගෙන. ඒ තවාසනාවකට අගලවත්ත වගේ පැත්තක ඒ වෙලාවට සිග්නල් හරියට තිබුණේ නැහැ. ඒ මදිවට මගේ ෆෝන් එක තෝෆ් වුණා. මුළු පාරම පාළුයි. මම ටිකක් වෙලා පාරේ ඇවිදගෙන යද්දී හන්දියක නවත්තලා තිබුණු 3 wheel එකක් දැක්කා. ඒකේ රියදුරු මහත්මයා හොඳටම නිදි. මම ගිහින් අයියේ කියලා කතා කරලා ඔහුව හැරෙව්වා. ඔහු ඇස්සරලා බලද්දී මාව දැකලා ටිකක් පුදුම වුණා වගේ. ඔහු තරුණ හැඩිදඩි පෙනුමක් තියෙන කෙනෙක්. මම ඔහුගෙන් ඇහුවා අයියේ මාව අහවල් තැනට ඇරලවන්න පුළුවන්ද කියලා. ඔහු එකපාරටම හා නංගි නගින්න කිව්වා. 3 wheel එක ඉස්සරහට යද්දී ඔහු මට කිව්වා නංගි මේ වගේ රෑක මෙහෙම තනියම යන එක අනතුරුදායකයි. ලෝකය හරි නරකයි කියලා. මම ඔහුත් එක්ක කතාවට වැටුණා. මගේ ෆෝන් එක වැඩ කරන්නේ නැති බවත් මම ඔහුට කිව්වා. ඒක මම කරපු ලොකුම වැරද්දක් කියලා මට පස්සේ හිතුණා. ටික දුරක් යද්දී පාරේ ලයිට් පවා නැති හරිම කළු අඳුරු පැත්තකට අපි ආවා. එක පාරටම 3 wheel එක නතර වුණා. මම බය වෙලා ඇහුවා මොකද වුනේ කියලා. ඔහු කිව්වා තෙල් ඉවරද දන්නේ නැහැ. මම පොඩ්ඩක් බලන්නම් කියලා. මම 3 wheel එකෙන් බැහැලා ඔහු කරන දේ බලන් හිටියා. මම හිටියේ ටිකක් මත් වෙලා නිසා මගේ පාලනය මට එච්චර තිබුණේ නැහැ. ඔහු මගේ දිහා බලන් හිටපු විදිහෙන් මට තේරුණා ඔහුගේ හිතේ මොකක් හරි කැළඹීමක් තියෙනවා කියලා. ඔහු ඊතාමතාම වගේ මගේ ඇඟේ ගෑවෙන්න උත්සාහ කළා. මගේ හිතේ තිබුණු පාලනයත් ටික ටික ගිලිහි ගියා. අන්තිමේදී ඔහුට ඔහුගේ හැඟීම් පාලනය කරගන්න බැරි වුණා. ඔහු මගේ අතින් අල්ලලා මාව ඔහු දෙසට ඇදලා ගත්තා. ඒ වෙලාවේ මටත් දැනුනේ අමුතුම කුතුහලයක් සහ ආශාවක්. අපි දෙන්න අතරේ ඇති වුණේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් උණුසුම් හැඟීමක්. ඔහු මාව 3 wheel එකේ පිටුපස අසුනට එක්කගෙන ගිහින් රෙදි ආවරණ කර්ටන්ස් පහත් කළා. එතනින් එහාට උනේ මම කවදාවත් බලාපොරොත්තු නොවූ දෙයක්. ඔහුගේ රළු ස්පර්ශයෙන් මාව උමතු කළා. ඒ පාළු පාරේ ඒ කුඩා 3 wheel එක ඇතුලේ අපි දෙන්නා රාගයේ උපරිමයටම ගියා. ඔහුගේ ශක්තිමත් දෑත් මගේ මුළු සිරුර පුරාම සැරිසැරුවා. අපි දෙන්න පැය ගණනාවක් ඒ රහසිගත සතුට අත්විඳා. පාන්දර 4:30 විතර වෙද්දී පාරේ වාහන සද්ද ඇහෙන්න ගත්තා. අපි ආයෙත් පිළිවෙලක් වෙලා ගමන ආරම්භ කළා. ඔහු මාව මගේ ගෙදර ගාවටම ඇරලුවා. බහිද්දී ඔහු මගෙන් ඇහුවා කොහොමද 3 wheel සවාරිය කියලා. මම hina වෙලා කිව්වා හැම සවාරියක්ම මෙහෙම වෙනවනම් මම කැමතියි කියලා. අපි දුරකථන අංක හොමාරු කරගත්තා. මම ගෙදරට ඇවිත් බාත් รู එකට ගිහින් නාන ලෑස්ති වෙද්දි තමයි දැක්කේ මගේ යට ඇඳුම් ඔහු ගාව අමතක වෙලා ඇවිත් කියලා. මට hina ගියා. ඒක ඔහුට මගින් ලැබුණු මතක සටහනක් කියලා මම හිතුවා. මම නාගෙන ඉවර වෙලා මගේ ඇඟ වටේ ඒ 3 wheel අයියේ දුන්න තුවායම පටලවගෙන ආවා. මම හිටියේ හරිම සැහැල්ලුවෙන්. ඒ රාත්‍රියේ සිද්ධ වුණු දේවල් මගේ හිතේ මැවි පෙනුණා. මම මගේ ෆෝන් එක charge එකට දාලා ඔන් කරලා බලද්දී මම දැක්ක දේ නිසා මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. මගේ ෆෝන් එකට මැසේජ් 20කට වඩා ඇවිත් තිබුණා. ඒ ඔක්කොම මගේ යාළුවෙක්ගෙන්. මම මේ මැසේජ් එකක් විවෘත කරලා බැලුවා. "සකු, උඹ කොහෙද ඉන්නේ? ඉක්මනට රිප්ලයි කරපන්." අගලවත්ත හන්දියේ ඉන්න අර 3 wheel රියදුරා ගැන පරිස්සමෙන්. ඌ කලින් මිනිමෙරුම් කේස් එකකට අහුවෙච්ච හිරේ හිටපු භයානක මිනිහෙක්. ඌව පොලිසියෙන් හොයනවා. මගේ අත් දෙක වෙවුලන්න ගත්තා. මං අර රළු ස්පර්ශයේ වින්දේ මිනිමරුවෙකුගෙන්ද? මං ඇඳ උඩ වාඩි වුණේ කර කියා ගන්න දෙයක් නැතිව. එකපාරටම මගේ ෆෝන් එකට අලුත් මැසේජ් එකක් ආවා. ඒ මම අංකිය හුමාරු කරගත්තු ඒ 3 wheel රියදුරාගෙන්. මැසේජ් එකේ තිබුණේ මෙහෙමයි. "නංගි, ඔයාගේ යට ඇඳුම් කිට මාගාව අමතක වුණානේ. ඒ ටික දෙන්නේ මම දැන් ඔයාගේ ගේ ඉස්සරහ ඉන්නේ. දොර ඇරලා ඒ ටික ගන්නවද? නැත්තම් මම ඇතුළට එන්නද?" මම ජනේලයෙන් හොරෙන් එළිය බැලුවා. පාර අයිනේ අර 3 wheel එක නවත්තලා තිනවා. ඔහු 3 wheel එකට හේතු වෙලා සිගරට් එකක් බොන ගමන් මගේ කාමරේ ජනේලය දිහා බලාගෙන ඉන්නවා. ඔහු දන්නවා මම තනියම ඉන්නේ කියලා.
මම ඔහුට බොරුවක් කිව්වට ඔහු ඒක විශ්වාස කරලේ නෑ වගේ. මගේ හිතේ බයයි කුතුහලයයි දෙකම එකට පැටලුණා. එක පැත්තකින් ඔහු භයානක අපරාධකාරයෙක්. අනිත් පැත්තෙන් ඔහුගේ ඒ රළු පිරිමි ගතියට මගේ හිත තවමත් ඇදිලා යනවා. මම දොර ගාවට ගිහින් දොරේ අගුල අතට ගත්තා. මම දොර අරිනවද නැත්නම් පොලිසියට කතා කරනවද? මගේ හදවත නතර වෙන්න වගේ ගැහෙනවා. එක අතක මිනිමරුවෙක් ගැන කියපු ෆෝන් එක, අනිත් අත දොරේ අගුල උඩ. දොරෙන් එහා පැත්තේ ඉන්නේ මගේ ජීවිතේ මම අත්විඳපු රළුම පිරිමියා. ඔහු මිනිමරුවෙක් නම් මම මේ කරන්නේ මරණයට දොර අරින එකද? ඒත් ඒ රළු ස්පර්ශය, ඔහුගේ ඒ ශක්තිමත් දෑත් මගේ යටිසිත මට බලකලේ බයට වඩා ආශාවට ඉඩ දෙන්න කියලා. මම ගැහෙන ඇඟින් යුතුව හිමින් දොරේ අගුල කෙරකුවා. ක්ලික්! දොර හිමින් විවර වුණා. පාළු පාරේ ලයිට් කණුවේ අඳුරු ආලෝකයෙන් ඔහුගේ සෙවණැල්ල මගේ සාලය ඇතුළට වැටිලා තිබුණා. ඔහු තවමත් ඒ විදිහමයි. දාඩිය සහ සිගරට් සුවඳ මුසු වුණු ඒ රළු පෙනුම. මුළු රාත්‍රියම අපේ වුණා. ට්‍රීවීල් එක ඇතුලේ අත්විඳපු සතුටට වඩා 10 ගුණයක සතුටක් මගේ නිදන කාමරය ඇතුලේ ඔහු මට ලබා දුන්නා. ඔහුගේ ඒ රළු පිරිමි ශක්තිය මගේ මුළු සිරුරම උමතු කළා. අපි දෙන්න ආදරේ සහ රාගයේ කෙළවරටම ගියා. උදේ හිරු පායෙද්දි ඔහු නිහඬවම පිටව ගියා. ඔහු ආයෙත් එයිද කියලා මම දන්නේ නැහැ. ඒත් ඒ අගලවත්ත රාත්‍රිය මගේ ජීවිතේ මම ලබපු අතිශය උද්‍යෝගිමත් අත්දැකීම විදිහට හැමදාමත් මගේ හිතේ තියේවි. සකුන්තලා. ඉතින් යාළුවනේ, මේක තමයි මගේ අත්දැකීම. ඔයාලා මගේ තැන හිටියානම් දොර අරිනවද? නැත්නම් පොලිසියට කතා කරනවද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මම සකු. මගේ යාළුවනේ, channel එක subscribe කරලා ඔබේ අදහස් ලියාගෙන like කරගෙන යන්න. රසබර කතාවකින් නැවත හමු වෙමු. subscribe කළාට ස්තුතියි.